පිරාමින් අනතුරු ඔබ නැවතත් ITN Weekend Press සමගිනුයි අපි සූදානම් වෙන්නේ සුවිශේෂී සාකච්ඡාවක් වෙනුවෙන් අවධානය යොමු කරන්න. ලංකා සතොස කියපු ගමන් අපිට ඔළුවට එන්නේ ඊටමත් අඩු මිලට බඩු භාණ්ඩ මිලදී ගන්නට පුළුවන් අලෙවිසලක්. ඉතින් විශේෂයෙන් අලෙවිසල් ගණනාවක් කරහා අපේ රටේ ජනතාවට සහනදායී මිල ගණන් යටතේ දිවයිනේ බෙලන්සල් වලින් මේ බඩු භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. රජයේ ප්‍රධානතම අලෙවිසල බවට ලංකා සතොස පත් වෙනවා. ඉතින් වසර ගණනාවක් පුරාවට සතොස පිළිබඳ කතා කරනකොට විවිධ මාතෘකාත් එළියට ආවා. ඉතින් අපි අද දවසේදී ලංකා සතොසේ වත්මන් තත්ත්වය සහ සතොස තව තවත් ඉදිරියට ගෙන යන්නට අපේ රටේ පාරිභෝගික ජනතාවට හිතකර මේ වෙළඳසැලක් බවට පත් කරන්න මොකද්ද තියෙන වැඩපිළිවෙල. අපි මේ පිළිබඳවයි අද දවසේදී සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් අපි කැඳවා ගත්තා මැදිරියට ඉෂාන් ගොඩමාන්න මහත්මයා අලබි අංශ ප්‍රධානී ලංකා සතොස. අයිබෝන් සුබ දැසනක් ඔබ පිළිගන්නවා. ඉෂාන් මහත්මයා අපි සාකච්ඡාව මෙතනින්ම ආරම්භ කරමු. දැන් ඇත්තටම මේ සතොස පිළිබඳ ගත්තාම අර මුලින් සඳහන් කරා වගේ විවිධ කාලවල විවිධ තීන්දුව తీරන හරහා පෞද්ගලික අංශයට යන්න ගියා. එහෙම ගිහිල්ලා විවිධ කටයුතු සිදු වුණා. ආයෙ රජයට ගත්තා. පාඩු ලබනවා කියනවා. ආයෙ ලාභ ලබනවා කියනවා. මේ තත්ත්වයේ මත වර්තමානයේ මොකද්ද ශ්‍රී ලංකා සතොසේ තියෙන තත්ත්වය? ඔය සංදීප මං හිතන්නේ ලංකා සොස ආයතනය කියන්නේ ලංකා රජයේ සතු විශාලතම සුපිරි වෙළඳසැල් ජාලය. එතකොට දැන්ට ලංකා සොස්ව සතුව අලෙවිසැල් 435ක් පමණ දිවෙන පුරා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සේවකයන් 3500ක් පමණ අපගේ අවුට්ලට් වල සහ අපගේ හෙඩ් ඔෆිස් එකේ වැඩ කරනවා. එතකොට ලංකා සොස්න වර්තමාන තත්ත්වය ගත්තොත් එම ලංකා සොස්ව මේ වන විට මෙහෙයුම් ලාභයක් ලබන ආයතනයක්. නමුත් සමස්තයක් වශයෙන් ගත්තම අපි පාඩු ලබන ආයතන ගණයට තමයි වැටෙන්නේ. ඒකට හේතුව තමයි අපගේ අලෙවිසැල් 435න් අලෙවිසැල් 225කට අධික ප්‍රමාණයක් මේ වෙන විට අලාභ ලබන තත්ත්වය තමයි පත් වෙලා තියෙන්නේ. එතකොට මේ අලාභ ලබන තත්ත්වයේ තියෙන අලෙවිසැල් වලින් කෑෂ් ෆ්ලෝ එකට එහෙම නැත්නම් මූල්‍ය ප්‍රවාහයට ලැබෙන බලපෑම හින්දා අපි දැනට පාඩු ලබන තත්ත්වයේ තියෙනවා. එතකොට මේ අලෙවිසැල් 425න් 435න් අලෙවිසැල් 200 ගානක්ම ලොස් වෙනකොට ඔබ උනත් බලන ඇති මොකද්ද මේ සතොස දැන් කරන්න කියලා. ඒතකොට පළවෙනියම තමයි අපි මේ අලාභ ලබන අලෙවිසැල් ලාභ ලබන තත්ත්වයට පත් කර ගැනීමට අපි දැන් වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි මුලින්ම හඳුනාගෙන තියෙනවා මොන අලෙවිසැල්ද මේ වෙනකොට පාඩු ලබන්නේ. ඒ වගේම තමයි මේ අලෙවිසැල් පාඩු ලබන්නේ හේතු මොනවද කියලා. ඒ අනුව අපි හඳුනාගෙන තියෙනවා හේතු ගන්නවා. එකකින් ප්‍රධානම හේතුව තමයි මේ අලෙවිසැල් පිහිටි ස්ථානය. එතකොට මේ අලෙවිසැල් සාමාන්‍ය පාරිභෝගිකයින්ට ගැවසෙන ස්ථානවල නෙමෙයි ගොඩක් අලෙවිසැල් පිහිටලා තියෙන්නේ. ඒකට මේ ලොකේෂන් එකේ තියෙන ප්‍රශ්නේ නෙමෙයි ස්ථානීය ප්‍රශ්නේ හින්දා මේ අලෙවිසැල් පාඩු ලබන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ගොඩක් වෙලාට උගුරුන්නක් දක්ින්න නැති සාමාන්‍ය ලංකා සොස් අලෙවිසැලක් තියෙන්නේ ටවුන් එකෙන් ඈත. එහෙම නැත්නම් පාරේ කෙළවර. එතකොට දැන් මේ අලෙවිසැල් වලට අපි දැන් මේ වෙන විට මේ අලෙවිසැල් වලට අපි කරන්නේ මේ අලෙවිසැල් අපි වහන්නේ නැහැ. මොකද වැහුවොත් එහෙම අපිට ඒ කියන්නේ වැහුවා කියලා අපිට ලොකු ඉම්පැක්ට් එන්නේ නැහැ. මොකද අලෙවිසැල් වල අපිට තියෙනවා ඇක්සස් වලින් ගත්තොත් එහෙම සේවකයන් එහෙම අපිට එළියට දාන්න බෑ. එතකොට අපිට දැන් බාහිර බඩු මුට්ටු ඒවනම් අපිට විකුණන හරි මොන හරි ගන්න පුළුවන්. නමුත් සේවකයන් අපිට එළියට දාන්න බෑ. ඒ වගේ සාවරවත්කම් සමහර සාවරවත්කම් වලින් අපිට එන්නේ මේකෙන් අඩු වෙන්නේ නැහැ. වැහුවා කියලා. ඉතින් ඒකින්ද ඒ වගේම තමයි අපි රාජ්‍ය ආයතනයක් විදිහට අපි හැම විටම පෞද්ගලික අංශ ආයතනත් එක්ක තරඟකාරී වෙලා අපි ජාතික මිලතීරකයා විසින් අපි හැම විටම අපි බලන්නේ අපගේ පාරිභෝගිකයන්ට ගුණාත්මක ඉහළ බාණ්ඩ අඩු මිලට ලබා දෙන්න. ඒකට අපි අලෙවිසැලයක් වහනවා කියන්නේ පාරිභෝගිකයන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ගුණාත්මක ඉහළ බාණ්ඩ අඩු මිලට ලබා ගන්න. එතකොට අපි ගොඩක් වෙලාවට මේ හින්දාම අපි කරන්නේ අලෙවිසැල් විතන් කිරීමේ ක්‍රියාමාර්ගයක් කරනවා. එතකොට මේ අලෙවිසැල් පාඩු ලබන අලෙවිසැල් මේක පාඩු ලබන්නේ යම් හේකින්ද ඒක ලොකේෂන් එක මත පදනම් වෙලාදී එහෙම වුණොත් ඒ අලෙවිසැල් අපි මාරු කරනවා හොඳ පාරිභෝගිකින් ගැවසෙන ස්ථානවලට. දැන් මේ වෙන විට අපි අලෙවිසැල් 25ක් පමණ ඒ විතර වහලා ඒ කියන්නේ ක්‍රිටිකල් අලෙවිසැල් කියන්නේ ගොඩාක්ම ඒ කියන්නේ ගිනියන්න බැරි අලෙවිසැල් අපි 25ක් විතර අපි කියන්නේ වහනවා නෙමෙයි අතන වහලා අපි ඒ වෙනුවෙන් අලුත් ස්ථානවල ඒ අලෙවිසැල් පිහිටලා තියෙන ලාභ ලබන තත්ත්වයට පත් කරගන්නේ. ඒකට අපි අලෙවිසැලක් දැන් පසුගිය කාලවල අලෙවිසැල් තෝරා ගැනීමේදී ගොඩක් වෙලාවට අපි බැලුවේ නැහැ feasibility study එකක්. දැන් සාමාන්‍ය පෞද්ගලික ආයතන වල කරනවා ශාක්‍යතා අධ්‍යයනය feasibility study එකක් කියලා. මේ feasibility study එකක් ඇත්තටම අපි අලෙවිසැල් තෝරා ගැනීමේදී සිදු කරලා නැහැ. නමුත් දැන් අපි feasibility study එකක් කරන්නේ ඒ අනුව feasibility study එකකින් අපිට ලාභ ලබන තත්ත්වයට පත් කර ගැනීමට පුළුවන් අලෙවිසැල් පමණයි අපි
ගොඩක් වෙලාට තෝරාගෙන අපි ආරම්භ කරන්න. ඉතින් මේකට රාජ්‍ය ආයතනයක් විදිහට අපි ගරු අමාත්‍යතුමාගෙන් ගොඩක් අපිට සහයෝගය ලැබෙන. ඒ වගේම වර්තමාන සභාපතිතුමාගෙන් ගොඩක් සහයෝගය ලැබෙන. ඇතනතුමා හැමතිස්සෙම කියන්නේ අවුට්ලට් එකක් ලොස් වෙනවා නම් ඒ අවුට්ලට් එක අරින්න එපා කියලා. එතකොට දැන් ඊළඟ කාරණේ තමයි අලෙවිසයිල් වල තියෙන යටිසල පහසුකම් වල තියෙන අඩුපාඩු. දැන් මම දන්නවා ඒක සමහර අපේ අවුට්ලට්ස් ගොඩක් වෙලාවට AC එන්වයරන්මන්ට් එක නැහැ. ඒ වගේම තමයි සමහරකට අපිට ෆ්‍රීසර් නැහැ. ඒ වගේම සමහර අවුට්ලට් වල තෙමෙනවා, මීයෝ ඉන්නවා. ඉතින් මේකෙන් හින්දා අපිට තියෙන පාඩුවක් වැඩි. එතකොට මේ අලෙවිසයිල් පාඩු ලැබෙන තත්ත්වයෙන් ගොඩ ගන්න නම් අනිවාර්යයෙන්ම මේ යටිතල පහසුකම් දියුණු කරන්න ඕනේ. එතකොට අපගේ මේ වැඩසටහන යටතේ විශේෂයෙන්ම වර්තමාන සභාපතිතුමාගේ අධීක්ෂණය යටතේ අපි අලෙවිසයිල් 100ක් මේ වෙන විට අලුතින් රීෆ්‍රබ්ලිෂ් කරන්න. එහෙම නැත්නම් අර කලින් කියපු පහසුකම් ඇතුළත්ව නලත්තු කරලා හරියට ඒ කියන්නේ අලුත් සුපුරු විලඳසලක් බවට පරිවර්තනය කරන්න අපි කටයුතු කරගෙන යනවා. ඊළඟට අපිට තුන්වෙනි මේක තමයි අපිට භාණ්ඩ අවైలබිලිටි එක. එහෙම නැත්නම් අපිට අවශ්‍ය පාරිභෝගිකයන්ට අවශ්‍ය භාණ්ඩ අපේ ශාඛාවල නොමැති වෙයි. ඉතින් මේකටත් අපේ යාන්ත්‍රණයක් දැන් ක්‍රියාත්මක වෙනවා. සැපයුම් ජාලය ශක්තිමත් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපේ අයිනියුම් කරනකොට අපි පාරිභෝගිකයන්ට අවශ්‍ය භාණ්ඩ පමණ අනුමත කරන්නේ. ඒ වගේම තමයි අපි තොග කළමනාකරණය නිසි ආකාරයෙන් පවත්වාගෙන යනවා. ඉතින් මේකත් අපි මේ වෙනකොට හඳුනාගෙන මේ අලාභ ලැබෙන තත්ත්වය අලෙවිසල් ලාභදායක තත්ත්වයට පත් කර ගැනීමට අපි ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව ගත්තොත් එimhe අලෙවිසල්ට එන පාරිභෝගික ප්‍රමාණය අඩුකම. ඒකට මේක අපි හඳුනාගෙන තියෙනවා. මේකට අපි විශේෂ වැඩසටහන් කිහිපයක් තියෙනවා. දැන් මේ වෙන විටත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල දැන් දවස් දෙකකට කලින් අපි අත්‍යවශ්‍ය භාණ්ඩ 9ක මිල ඉතාමත්ම අඩු ප්‍රමාණයකින් අඩු කළා. මම හිතන්නේ පිටකොටුවේ තියෙන කඩවලටත් වඩා අඩු ප්‍රමාණයක අපි වෙන මිල ගෙනලා තියෙන සුපිරි වෙළඳ වලට විශාල අභියෝගයක් කරනවා. ඒ වගේම තමයි අපේ මීට සති දෙකකට කලින් භාණ්ඩ 16ක මිල අඩු කළා. ඒතකොට මේ භාණ්ඩ කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ, මිනිස්සුන්ට අවශ්‍ය භාණ්ඩ. උදාහරණ ලෙස ගත්තොත් සීනි අපි අඩු කළා, කඩල අඩු කළා, හාල් වර්ග කිහිපයක්ම අඩු කළා. ඒතකොට මේවල මිල අඩුම මට්ටමේ පවත්වාගෙන යාම කියන්නේ ඇත්තටම අපිට අභියෝගයක්. නමුත් අපි මේ අභියෝගේ බාරගෙන අපි ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණේ මේ විදිහට භාණ්ඩ අඩු කිරීම සිදු කරගෙන යනවා. ඊට අමතරව අපගේ වෙළසැල් වල ඔබ දැන් තුනක් ගියොත් බලන්න ගොසුරු භාණ්ඩ ගත්තොත් එම් ගොසුරු භාණ්ඩ 300කට වැඩි ප්‍රමාණයකට අපි වට්ටම් ලබා දීලා තිනවා 125කට වැඩි වට්ටම්. අනිත් අපි තමයි මේ ශාන් මහත්මයා දැන් සුවිශේෂී පාරිභෝගිකයෝ පිරිසක් ඉන්නවා සත්වස ආයතනයේ වටාම එක්කුණු. ඒක ඇත්තටම මේ ඔබතුමාලා ලබාගත් ජයග්‍රහණයක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. ඔබතුමා නියෝජනය කරන්නේ අලෙවි ක්ෂේත්‍රය. එතකොට මේ දැන් සත්වස කියන මේ සන්නාමයට තරඟ කරන්න වෙලා තියෙන්නේ අපේ රටේ සුපිරි වෙළඳසැල් ජාලයත් එක්ක. මේක ඇත්තටම ලේසි පහසු දෙයක් නෙවෙයි. එතකොට මේ සත්වස කියන සන්නාමය ජනතාව අතරට නව මුහුණුවරකින් අරගෙන යන්න යම් ආකාරයක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න අවධානය යොමු වෙලා තියෙනවද? ඔය දංශිකා ඔයත් වගේ ලංකා සස්ස ආයතනය හැම විටම තරඟ කරන්නේ පෞද්ගලික අංශයේ දැවැන්ත සුපිරි වෙළඳසැල් ජාලයක් එක්ක. එතකොට අපගේ ආර්ථිකනී සපයුම් කරුවන් සමග එකතු වෙලා අපි අලෙවි ප්‍රවර්ධන පැත්තෙන් අපි වැඩසටහන් කිහිපයක් කළා. දැන් ඊයේ දිනේ තුල සෝලිස් උත්සව ශාලාවේ අපි අවුරුද්දට කරපු සතුසුම් පිරි අවුරුදු සිරි මෙගා අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ තෑග්‍ය ප්‍රවර්ධනය ඊයේ දිනේ තුල සිද්ධ වුණා. එතකොට ඊයේ අපේ ඒ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනෙන් අපි පාරිභෝගිකයට DAW ලක්ෂ 49ක් වටිනා ඉලෙක්ට්‍රික් කාර් එකක් ලබා දුන්නා. අම්බලන්ගොඩ අපගේ ආදරණීය පාරිභෝගිකයට පොඩි දිනයකට ලැබුණේ. ඒ වගේම අපි ඉලෙක්ට්‍රික් බයික් දෙකක් දුන්නා. යාඩියා ඉලෙක්ට්‍රික් බයික් දෙකක් අපි ලබා දුන්නා. ගෘහ භාණ්ඩ කට්ටල දෙකක් දුන්නා. මොබයිල් ෆෝන් 100ක් දුන්නා. එතකොට මේ වගේ මෙගා අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් සාමාන්‍ය මේ වගේ වැඩසටහන් අපි ඉස්සර දැක්කේ සුපිරි වෙළඳසැල් පෞද්ගලික අංශයේ සතුටු වෙළඳසැල් ජාලවල විතරයි. නමුත් දැන් අපි රාජ්‍ය අංශයේ විදිහට අපේ සපයුම් කරුවන් අපිට ලොකු ශක්තියක් මේකට. ඒ වගේම අපේ කළමනාකාරීත්වය අපිට ලොකු ශක්තියක් දෙනවා මේකට. එතකොට මේ වගේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් රාශියක්. දැන් අපි අගෝස්තු මාසයේ නිකි නිවාසනා කියලා අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් අපි මේවා කරලා තියෙනවා, ප්ලෑන් කරලා තියෙනවා. ඒකෙදි අපි කෝටියකට ආසන්න ගෘහ විදුලි උපකරණ ලබා දෙන්න අපි සියල්ල සූදානම් කරලා තියෙනවා. ඉතින් ඉදිරියේදී තව තවත් අපි අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි භාණ්ඩවල මිල අඩුම මට්ටමේ පවත්වාගෙන යාමට අපි සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන අත්‍යවශ්‍ය භාණ්ඩවල විශේෂයෙන්ම අපි මිල අඩු කරලා තියෙනවා. ඒ වගේම ග්‍රොසරි භාණ්ඩවලත්
සාමාන්‍ය 25% off එකක් කියන්නේ සාමාන්‍ය ලොකු ප්‍රමාණයක්. ඒ වගේ ඊටත් වැඩිය සමහරවිට අපි 50% off වගේ ඒ වගේ රේන්ජ් එකට යන ග්‍රොසරි භාණ්ඩක් තියෙනවා. ඉතින් අපි හැම විටම අපගේ ඉන්න පාරිභෝගිකයන්ට අඩුම මිලට භාණ්ඩ ලබා දෙනවා වගේම උසස් ගුණාත්මක ඉහළ භාණ්ඩ ලබා දීමට අපි හැම විටම කටයුතු කරනවා. ඒ වගේම මේ ශාන් මහත්මයා දැන් සදීප අපි හැමෝම සුපිරි වෙළඳසල් වලට යනවනේ මේ අත්දැකීම අපි හැමෝටම තියෙනවා. එතකොට අපි හරි කැමති මේ වචනේ සුපිරි කියන වචනෙට. ඒ කියන්නේ ස්මාර්ට් අත්දැකීමක් ලබා ගන්න අපි හරි කැමති වෙළඳසලකට ගියාට පස්සේ. එතකොට දැන් මේ සතොස පරිශ්‍රය අපි ගත්තොත් අපි ආයතන ජාලය ගත්තොත් යම් ආකාරයක ස්මාර්ට් විදිහට මේ භාණ්ඩ ජනතාවට පෙන්눔 කරන්න ප්‍රසන්ට් කරන්න යම් ආකාරයක වැඩපිළිවෙලක් තියෙනවද? මොකද ජනතාව ඇත්තටම අඩු මිලට භාණ්ඩ සපයන එකට ගොඩක් කැමති. ඒ වගේම කැමති ස්මාර්ට් විදිහට ගිහිල්ලා shopping කරන්න, භාණ්ඩ මිලදී ගන්න. මේ වෙනුවෙන් අවධානය යොමු වෙලා තියෙනවද? ඔව් දර්ශකා මම හිතන්නේ ලංකා සොස්න ආයතනය තරඟ කරන්නේ පෞද්ගලික සතු සුපිරි වෙළඳසල් ජාලයක්. ඒගොල්ලෝ ස්මාර්ට් කියන කන්සෙප්ට් එකට යනකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාට තියෙන්නේ කස්ටමර් shopping experience. වෙළඳ අත්දැකීම කියන එක ගුණාත්මක භාවයෙන් ඉහළ නංවන්නේ. ඒ ලංකා සොස්සත් මේ වෙනකොට මේ shopping experience එක කස්ටමර්ට හොඳ shopping experience එකක් දෙන්න ගොඩක් වෙලාට කටයුතු කරනවා. ඔබ කිව්වා වගේ දැන් එහෙම shopping experience එකක් දෙන්න නම් අපි අර AC environment එකක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි උන්ට අවශ්‍ය භාණ්ඩ ලස්සන display කරලා තියෙන්නේ. ඒතකොට මේ වෙන විටත් අපගේ තියෙන මෙගා අලවිසල් විශේෂයෙන්ම බදුල්ල අනුරාධපුර ඊට පස්සේ අපි රත්මලාන තියෙන මෙගා අලවිසලක්. ඒතකොට මේ මෙගා අලවිසල් වල වැඩි පාකින් ප්‍රමාණයක් තියෙනවා. වාහන අංගනයක් තියෙනවා අපිට වාහන ටික පාක් කරගන්න. ඒ වගේම තමයි ඒවා සම්පූර්ණයෙන්ම AC environment එක තියෙන්නේ. ඒ වගේම තමයි ඒවා ඩිස්ප්ලේ ගත්තොත් එimhe අපි අර කැටගරි මැනේජ්මන්ට් කියලා තියෙනවා. සුපිරි වෙළඳසල් ජාලවල පාත්වන මේ ක්‍රමවේදයක්. එතකොට ඒ ක්‍රමවේදයේ අනුව අපි මේ පුද්ගලයන්ට වඩාත්ම රුචිකත්වයක් ලැබෙන භාණ්ඩ වලට මුල් තැන දීලා ඔවුන්ගේ භාණ්ඩ ප්‍රදර්ශනය කරලා අපි ඔය කියන ස්මාර්ට් කන්සෙප්ට් එකට ගිහිලා තියෙනවා. ඒ වගේම තමයි අපි නුදුරේදී අපගේ වෙබ් එක එහෙම නැත්නම් අපි කියන අන්තර්ජාලයෙන් අපිට භාණ්ඩ මිලදී ගැනීමට පරිගුණයට සැලසුම් කරලා තියෙනවා. ඒකට අවස්ථාවක් අපි දීලා තියෙනවා. ඒ කියන්නේ ඩිලිවරි සිස්ටම් එකකුත් එක්ක. සිස්ටම් එකකුත් එක්ක අපේ අලුත්ම වෙබ්සයිට් එක අපි ඉදිරියේදී ලොන්ච් කරනවා. දැන් මේ වෙනකොට ඒකට සියල්ල වැඩ සූදානම් කරලා තියෙන්නේ. එතකොට ඩිලිවරි පහසුකමක් තියෙන හින්දා පාරිභෝගිකයන්ට ගෙදර ඉඳන්ම උන්ට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. හොඳයි ඉෂාන් මහත්මයා මම කැමතියි මේ පසුගිය කාල සීමාව තුළ අත්දැකීම් කිහිපයකට යන්න. දැන් මේක නරඹන සතොස අලවිසල් වලටම යන පිරිසක් ඉන්නවනේ. දැන් පහුගිය කාලේ සමහර අවස්ථාවල අපිට දකින්න ලැබුණා බඩු භාණ්ඩවල හිඟතාවය, සීනි, සහල් මේ වගේ දේවල්. සහ මෙතනදී එල්ල වුණු චෝදනාව තමයි හරි අඩු වුණා බඩු යම් කිසි ආකාරයකට පොඩි ප්‍රමාණයක් හරි අඩු වෙනවා. හැබැයි ගුණාත්මක දේවල්ද මෙතනදී අපිට ගන්න තියෙන්නේ. එහෙම චෝදනාවක් වරින් වර ලංකා සතොසට එල්ල වුණා. ඔබතුමාට මොකද්ද මේ වෙලාවේ මේකට දෙන්න තියෙන පිළිතුර? ඔව් සංදීප ඇත්තටම ගුණාත්මක භාවයෙන් ඉහළ භාණ්ඩ විතරයි ලංකා සොස්සට අපි ලබා ගන්න. ඒකට අපි වෙනම ක්වොලිටි ටීම් එකක් ඉන්නවා තත්ත්ව පරීක්ෂණාංශය. ඒකට ගබඩා වලට එන භාණ්ඩ අපි තත්ත්ව පරීක්ෂණාංශයෙන් නිරන්තරයෙන්ම අධීක්ෂණය කරලා ඒ වෙන භාණ්ඩ වල ගුණාත්මක භාවය 100% වගකීමකින් යුතුව මාංශය විසින් ලබා දෙනවා. ඒ වගේම තමයි සැපයුම් ජාලයත් අපි ක්‍රමවත් කරලා තියෙනවා. දැන් ඔබතුමා කිව්වා ලංකා සොසෙන් එක චෝදනාවක් තමයි මේ බඩු මිල අඩු කළාට ඒ බඩු ලංකා සොස තුල ගන්න නැහැ කියන එක. ඒකෝර මේකට ඇත්තටම අපි පිළියමක් ලබා දීලා තියෙනවා. අපේ ඇනුම් කිරීමේ ක්‍රමවේදය අපි කම්පියුටරයිස් කරලා තියෙනවා. ඒ වගේම තමයි බෙදා හැරීමේ ක්‍රමවේදය අපි ගොඩාක් ඉහළ මට්ටමට ගෙනල්ලා තියෙනවා. හැබැයි අපි ෂොප් එකට ගියාට පස්සේ සමහරවිට අපගේ පාරිභෝගිකයන් කියන දෙයක් තමයි අල ටික පොඩ්ඩක් නරක් වෙලා, ලුණු ටික පොඩ්ඩක් නරක් වෙලා. එතකොට හාල් වල පොඩ්ඩක් සත්තු ඉන්නවා. ඕක වෙන්න ප්‍රධානම හේතුව තමයි එකක් අපගේ තියෙන අවුට්ලට් වල තියෙන එන්වයරන්මන්ට් එක. ඒ කියන්නේ පරිසරයේ බාහිර පරිසරය ගත්තොත් එම රස්නයක් තියෙනවා. එතකොට මේ වගේ වෙලාවල් වලදී අපි ගුණාත්මක භාණ්ඩ ගත්ත සමහර අවස්ථාවන් වලදී ඒවා ඉක්මනින් නරක වීමට තියෙන ප්‍රවණතාවය වැඩි. ඒකට අපි මේක පිළිබඳව හඳුනාගෙන තියෙනවා. අපි හැම වෙලාවෙම අපගේ කළමනාකරුවන් සාකා සේවකින් අපි දැනුවත් කරනවා අවුට්ලට් එකේ යම් කිසි විදිහක නරක වෙච්ච එළවලු ආහාර ද්‍රව්‍යයක් තියෙන එකයි අනිවාර්යයෙන්ම ඉවත් කරන්න කියලා. ඉතින් අපි මේ වැඩ කටයුතු මේ වැඩ පිළිවෙලක් අපි දැන් මේ වෙනකොට ක්‍රියාත්මක කරනවා. හොඳයි මේ දිනශිකා මේ අපි තව කාරණයක් අහන්න ඕනේ විශේෂයෙන් දැන් මේ තාක්ෂණික පැත්ත සහ කාර්යක්ෂමතාවය ගැන කතා කරොත් එහෙම
දැන් රුපියල් කෝටි ගණන් වැය කරලා විශේෂයෙන් ERP පද්ධති වගේ ඔබතුමාලා භාවිත කරනවා. එන්ටර්ප්‍රයිස් රිසෝස් ප්ලෑනින් කියන පද්ධති. ඉතින් මේවා හරහා ඇත්තටම මෙච්චර කාලයක් වැඩ අරන් නැද්ද? දැන් අලාභ ලබන තැනකට ඇවිල්ලා තියෙනවා නම් මේ වගේ ඉතාමත් යාවත්කාලින ස්මාර්ට් සිස්ටම් පාවිච්චි කරලත් ඇයි බැරි වුණේ මේක ලාභ ලබන තත්ත්වයට ගෙන එන්න? ඔව් මම හිතන්නේ පළවෙනි දේ තමයි පහුගිය කාලේ අපි ගත්ත තීන්දුවලත් යම් විදිහට ප්‍රශ්න තියෙනවා. ඒ වගේම තමයි ඔබතුමා දැන් කතා කරපු ERP සිස්ටම් එක ගත්තොත් මේ ERP සිස්ටම් එක මේ වෙන විට දැන් මීට අවුරුදු ගානකට කලින් මේක හඳුන්වා දුන්නේ. ඒ හඳුන්වා දෙනකොට අපේ සතුස ජාලය තුල ERP සිස්ටම් දෙකක් තිබ්බා. මේ අවුට්ලට් භාගයක් තිබ්බ ERP සිස්ටම් එකක්, ඊළඟ අවුට්ලට් භාගයක් තිබ්බ තවත් ERP සිස්ටම් එකක්. එතකොට මේ ERP සිස්ටම් දෙක එකිනෙකට ගැලපෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපිට ලබා දෙන තත්ත්වවල නිර්විද්‍යාවේ පිළිබඳව අපිට සම්බන්ධ ගැටලු පාඩම් සමහරවිට අපි ප්‍රොමෝෂන් එකක් කරන්න ගියත් සමහර අවුට්ලට් වල කරන්න පුළුවන්, සමහර අවුට්ලට් කරන්න බෑ. එතකොට මේ වගේ ගැටලු සහගත දේවල් සිද්ධ වුණා. ඒ වගේම තමයි දැන්ට තියෙන ERP සිස්ටම් එක ගත්තත් ඒකේ සමහර වෙලාවට ගැටලුකාරී සත්‍යයන් තියෙනවා. දැන් අපි මේ අදාළ ආයතනත් එක්ක සාකච්ඡා කරමින් ඒවා විධිමත්ව සකස් කරගෙන යනවා. එතකොට දැන් වෙලා තියෙන මෙතන ගොඩක්ම අර පාඩු ලබන කියන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ අර ආයතන තෝරා ගැනීමේදී ඒ වගේම ඒ කියන්නේ තීන්දුව ගැනීමේදී යම් දුර්වලතාවයන් පෙන්නගෙන ඉන්නවා. ඒ වගේම විශාල මහත්මයා දැන් අපේ රටේ ස්වයං රැකියා වල නිරත වෙලා ඉන්න බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ බොහෝ පිරිසක් ඉන්නවා. එතකොට මේ ව්‍යාපාරිකින්ගේ හොඳ නිෂ්පාදන තමයි අත්‍තරම තියෙන්නේ. එතකොට අපි අහලා තියෙන දෙයක් තමයි මේ සතොස ජාලයට Tamanගේ බහඬ ඇතුළත් කරගන්න ටිකක් දීර්ඝ ප්‍රොසෙස් එකක් තියෙනවා කියලා. ඒතර සමහර ව්‍යාපාරිකයෝ කියනවා මේ සතොස ජාලයට ඇතුල් වෙන්න හරි අමාරුයි. සමහරක් වෙලාවට සල්ලි විසි කරන්න වෙනවා. පන්දන් අල්ලන්න වෙනවා. අඳුරන කවුරු හරි ඉන්න වෙනවා. ඔන්න ඔය වගේ කතා ගොඩක් අපිට ඇහෙනවා. ඔබතුමා අලෙවි අංශයෙන් නියෝජනය කරන්නේ. එතකොට මේ ප්‍රොසෙස් එකේදී ඇත්තටම මේ ජනතාව මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ කොහොමද? දැන් ඒ තත්ත්වය වෙනස් වෙලාද තියෙන්නේ? ඔබතුමාගේ පිළිතුරක් අපි බලාපොරොත්තු වෙනවා. ඔව් මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක් ඔබතුමී ඇහුවේ. ලංකා සස්ස ආයතනයේ ප්‍රධානම අරමුණක් තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අතීත දෙන්නේ. එතකොට දැන් මේ වෙන විටත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් 300කට වැඩි ප්‍රමාණයක් ලංකා සස්ස තුළ දැන්ටමත් ඔවුන්ගේ නිෂ්පාදනය දාගෙන යනවා. ඔවුන් මේ නිෂ්පාදන අල්ලි කරලා යම්කිසි මට්ටමකට يعني දියුණු මට්ටමකට පැමිණලා තියෙනවා. එතකොට දැන් මේ වර්තමාන තත්ත්වය ගැන කතා කළොත් එහෙම දැන් අපි ප්‍රොඩක්ට් එකක් ගන්නකොට ලංකා සස්ස ආයතනයේ විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙක්ගේ ප්‍රොඩක්ට් එකක් ගන්නකොට අපි විශේෂ කරුණු කාරණා කිහිපයක් බලාපොරොත්තු වෙනවා. එකක් තමයි ඔවුන්ට වෙළඳාම කිරීමට සුසු පරිසරයක් නිර්මාණය කිරීම. ඒ වගේම ඔවුන්ගේ නිෂ්පාදන වල තියෙන ගුණාත්මක භාවය වැඩි වර්ධනය කිරීම. දැන් අපි උදාහරණයක් ලෙස ගත්තොත් කුළුබඩු නිෂ්පාදනය ගත්තොත් එහෙම දැන් ලංකා සස්ස ආයතනය තුල කුළුබඩු වර්ග තියෙනවා 18කට එහාට ඇති සප්ලයිස් වලින්. එතකොට ඔබ ගියොත් එහෙම සාමාන්‍ය පෞද්ගලික අනිකුත් වල සුපිරියන්සල් වල සාමාන්‍ය 5-6 තියෙනවා. එතකොට මේක හින්දාම සමහරලාට අපේ වෙළඳාමටත් ලොකුසි බාධා ගැටලුවක් ඇති තියෙනවා. මොකද වැඩි සප්ලයිස්ලා ප්‍රමාණයක් මේ SME කැටගරි එකේ ඉන්නවා. නමුත් අපි හැම වෙලාවෙම රාජ්‍ය යාන්ත්‍රණයක් විදිහට ආර්ථික ප්‍රතිපත්තියක් විදිහට මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අතීත දෙනවා. දැන් මේ වෙන විට අපි වෙනම කමිටුවක් පත් කරලා තියෙනවා මේ ලිස්ටිං කමිටි කියලා කියනවා මේ බාණ්ඩ ඇතුළත් කරගන්න. මේ ලිස්ටිං කමිටි එකේ සභාපතිතුමා තමයි මූලිකත්වය ගන්නේ. එතකොට අලියන්සිය තමයි මේක මූලිකව ක්‍රියාත්මක කරන්නේ. අලියන්සියට එන බාණ්ඩ අපි නිසි විනිවිද භාගකින් යුතුව අපි මේ බාණ්ඩ සියල්ලම ඒ කියන්නේ මේව වල ගුණාත්මක භාවය ඉහළ නැ රත්ත්ව පරීක්ෂණාංශයෙන් අනුමැතියක් ලැබෙනවන මේ සියල්ල අපි ඒ ලිස්ටිං කමිටුව කියන එකට දානවා. මේ ලිස්ටිං කමිටුවේ තුල කමිටුවේ හැම නිලධාරියෙක්ම ඉන්නවා. ඒ වගේම තමයි අපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විතර නෙමෙයි අනිත් හැම ව්‍යාපාරිකයන්ට අපි අවස්ථාවක් ලබා දෙන කමිටුව තුල ඔවුන්ගේ නිෂ්පාදන අපිට ප්‍රදර්ශනය කරන්න කියලා. ඒ වගේම ඔවුන් එකක් සාකච්ඡා කරනවා මොකද්ද කොහොමද ඔයගොල්ලෝ මේක ඩෙවලොප් කරන්නේ මේ ප්‍රොඩක්ට් එක කොහොමද මේ ප්‍රොඩක්ට් එක අවුට්ලට් ආවට පස්සේ අවුට්ලට් එක විකිණීම වර්ධනය කරගන්න මොන දේවල්ද කරන්න ඕනද. ඉතින් මේ සියලු දේවල් මේ වෙන විට සතුස තුල ක්‍රියාත්මකයි. මම හිතන්නේ අර කලින් තිබ්බා පොඩ්ඩක්
සැපයුම් කරුවන්ට මේ ඔබතුමා කිව්වා වගේ මේ ඇතුළට බාණ්ඩ දාගන්න පගාව දෙන්න ඕනේ නැත්නම් කවුරු කෙනෙක් අඳුරන්න ඕනේ කියලා. නම් හිතන්නේ දැන් නම් එහෙම කිසිම දෙයක් නැහැ. මොකද දැන් නිලධාරීන් ටික හොඳ නිලධාරීන් පිරිසක් ඉන්නවා. හොඳ කාර්යක්ෂම නිලධාරීන් පිරිසක් ඉන්නවා. ඒ වගේම අපිට විශ්වාසය ලැබිය හැකි නිලධාරීන් ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි ඕනම සැපයුම් කරුවෙක්ට අපේ සභාපතිතුමා ඉහළ කළමනාකාරීත්වයේ අමතලා ඔවුන්ගේ ගැටලුවක් තියෙනවා නම් කියන්නේ. විශේෂයෙන්ම අපේ අමිතුමා වුණත් අමතලා ගැටලුවක් තියෙනවා නම් එයා ගැටලුව යොමු කරන්න පුළුවන් වාතාවරණයක් අපි හඳුන්වා දීලා තියෙනවා. අපගේ වෙබ්සයිට් එකේ අපගේ හැම කළමනාකාරීත්වයකම නම්බර්ස් ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඉතින් ඕන ප්‍රශ්නයක් තියෙනවා කතා කරන්න පුළුවන්. මම හිතන්නේ විනිවිදභාවයේ ලංකා සොසයිටි පුරාට තියෙනවා. ඒ කියන්නේ දැන් ඉස්සර වගේ නෙමෙයි. මෙන්න මේ ක්‍රමය තමයි අත්‍තරම ජනතාව බලාපොරොත්තු වෙන්නේ. මේ ක්‍රමය වෙනුවෙන් තමයි ජනතාව සටන් කරේ. ඉතින් අපිට බොහොම සතුටුයි ඒ ගැන අහන්න ලැබීමත්. හොඳයි දැන් මේ භාණ්ඩවල ප්‍රමිතිය ගැන තවදුරටත් අපි කතා කරොත් එහෙම දැන් ගබඩා කළමනාකරණය වෙනුවෙන් කොහොමද තියෙන පහසුකම් ලංකා සතොසට ඉන්වෙන්ටරි කන්ට්‍රෝල් එක විධිමත් කරන්න මොකද්ද තියෙන වැඩපිළිවෙල ඉදිරියේදී? ඔව් සංගීත දැන් ගබඩා කළමනාකරණයෙන් ගත්තොත් එහෙම ගබඩා වලට අපේ පහසුකම් අපි වැඩි දියුණු කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ මුදුරේදී අපි ලබා ගන්න යන පැලට් ජැක්ස් ඒ වගේම ෆෝක්ලිෆ්ට් යන්ත්‍ර එතකොට ඒ වගේම කන්වේටර් බෙල්ට් එකක්. ඒවට මුදල් වෙන්නේලා ඒවට මුදල් වෙන්නලා තියෙන්නේ. එතකොට ඒවට දැන් ටින්ඩර් අපි කැඳවලා තියෙන්නේ. බුද්ධ රාජ්‍ය ආයතනයක් විදිහට අපි විසිත සම්පාදන ක්‍රියාවලියට යන්න ඕනේ. එතකොට අපි කන්වේටර් බෙල්ට්ස් ගන්න, එතකොට ෆෝක්ලිෆ්ට්ස් ගන්න, ඒ වගේම තමයි ඒකේ තියෙන හයිජීන් පැත්ත වැඩි කරන්න නිෂ්පාදන අසුරාත් දීමේදී. එතකොට ඒ වගේ දේවල් සිදු කරන්න අපි මේ වෙන විටත් අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි අපේ සමහර ගබඩාවන් වල තියෙන පෙස් කන්ට්‍රෝල් පැත්ත ඒ කියන්නේ කෘමීන් වලින් භාණ්ඩ ආරක්ෂා කර ගැනීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. ඒ නිසා පැත්තෙන් අපි මේ විධිමත් ක්‍රියාමාර්ග මේ වෙන විටත් තරම් තියෙනවා. නමුත් සමහර ගබඩාවල තාමත් ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න කියන්න බෑ. එතකොට මේ ප්‍රශ්න අපිට ඉතරයකින් පෞද්ගලික අංශ වගේ හිමින් රාජ්‍යාංශයක් කියන්නේ අපි විසිත සම්පාදන ක්‍රියාවලියට යන්න ඕනේ, ටෙන්ඩර්පත් කරවන්න ඕනේ. එතකොට ඒවට දවස් 14ක් විතර සපයුම් කරුවන්ට ලබා දෙන්න ඕනේ. ඒ ටෙන්ඩර් වලිනුත් අපි අරගෙන අදුම අංශුව තියෙන සපයුම් කරුවන් එක්ක සාකච්ඡා කරලා හොඳම ප්‍රොඩක්ට් එක අපි ගන්න ඕනේ. ඉතින් මේ වගේ යාන්ත්‍රණයක් තුල සාමාන්‍ය දෙයක් කිරීම ටිකක් කල් යනවා. හැබැයි අපි මේ හැමදේම විධිමත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපගේ මැනේජ්මන්ට් ඔප් ලෙවල් මැනේජ්මන්ට් එකෙන් අපි ඩිසිෂන්ස් ගන්න පැත්තෙන් අපි ගොඩක් ස්ටින්ජන්ට් කරලා නැතුව අපි ගන්න ඩිසිෂන්ස් ගොඩක් වෙලාට ඉක්මනින් ගන්න මේ අපි කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ පැත්තෙනුත් අපි සම්සාර දුරට දිනුවක් නියමකට ලබාගෙන තියෙනවා. හොඳයි මේ දිනෂ්ක තවත් ප්‍රශ්නයක් මම අහන්න හිතුණා. දැන් ඔබතුමාලා දැන් මීට දවස් දෙකකට පමණ පෙර භාණ්ඩ 18ක විතර මිල අඩු කරන්න කටයුතු කරා. ඇත්තට මේ භාණ්ඩවල මිල අඩු කරලා ලාභ ලබන්න පුළුවන්ද? ඔව් හොඳ ප්‍රශ්නයක්. අත්‍යවශ්‍ය භාණ්ඩ කිව්වොත් එහෙම දැන් අපි ගත්තොත් එහෙම පරිප්පු සීනි පාන් පිටි හාල් ගන්න. ඒතකොට මේවා ලංකා සොසයිටි තුළට ගන්න ටෙන්ඩර් කොට ගන්නවා. එතකොට ටෙන්ඩර් වලට ලංසු තියෙන පුද්ගලයන්ගෙන් අඩුම මිල තමයි ලැබෙන්නේ. ඔබතුමා සමහරවිට විශ්වාස කරන්නකුත් නැහැ. සාමාන්‍යයෙන් අපේ හාල් සීනි පරිප්පු වලින් අපිට ලැබෙන මාජින් එක රුපියලක්වත් නැහැ. රුපියල් 1.52ක් වගේ තමයි. එතකොට ඒක ගබඩා වලට යවලා අවුට්ලට් වලට යවුවට යන කොස්ට් එකයි බෑග් වලට යන කොස්ට් එකයි ගත්තොත් එහෙනම් සමහරලාට අපි දෙන්නේ ඒ කියන්නේ ගන්න මිලට වගේ තමයි පරිභෝගිකයින්ට දෙන්නේ. නමුත් ඒ කියන්නේ ඒකින්ද තමයි ඇත්තටම මේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලට අපි මිල අඩු කිරීම ඉතාමත් ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. නමුත් අපි ගොඩක් වෙලාට දැන් ක්‍රියාත්මක වෙන්නේ මේ අලාභ ලැබෙන තත්ත්වෙන් ලාභ ලැබෙන තත්ත්වයටත් වඩා ජනතාවට සේවය සපයන්නේ අපේ බ්‍රේක් ඉවන් එකේ තියාගෙන යන්න පුළුවන් වෙන ආයතනයක් විදිහට තමයි ඇත්තටම අපි ගොඩක් වෙලාට කටයුතු කරන්නේ. ඉතින් ඒකින්ද අපි වෙනම ස්ට්‍රැටජි එකක් යූස් කරනවා මෙතෙන්දී අපිට ගොසිරි සැපයුම් කරුවන්ගෙන් අපිට ලොකු මාජින් එකක් අපිට ගන්න පුළුවන්. එතකොට අපි ගොඩක් වෙලාට කියන්නේ ගොසිරි සැපයුම් කරුවන්ගෙන් ලැබෙන ලාභයන් ටිකයන්ගෙන් අපි අත්‍යවශ්‍ය භාණ්ඩ ලැබෙන සැපයුම් කරුවන්ගේ ඒ භාණ්ඩ වල මිල අඩු කරලා ජනතාවට සහනයක් ලබා දෙනවා. ඒ වගේම තමයි අපි ලාභාන්තිකයන් ගත්තොත් දැන් අපි ග්‍රොසරි සැපයුම් කරුවන්ගේ ලාභාන්තිකයන් අපි වැඩි කරලා තියෙනවා. දැන් ඉස්සරට වඩා අපේ ග්‍රොසරි සප්ලයිස් ලගේ ලාභාන්තිකයන් වැඩි. එතකොට ඒකෙන් අපිට එන ආදායම අපි ග්‍රොසරි සේල් එක වැඩි කිරීමෙන් අපිට එන ආදායම අපිට ඇත්තටම මේ අලාභ තත්ත්වයෙන් විදීමට අපිට ක්‍රමවේදයක් තියෙනවා.
ඔව් ඒ වගේම ඉෂාන් මහත්මයා දැන් අපි දන්න දෙයක් තමයි සුපිරි වෙළඳසැල් වලට අපි කවුරුත් යනවනේ. එතකොට අපි දකින දෙයක් තමයි අපේ රටට එන විදේශ සංචාරකයෝ. එතනින් එහාට ගත්තාට පස්සේ අපේ රටේ අධ්‍යාපනය හදාරන විදේශ තරුණ තරුණියෝ. එතකොට අපේ රටේ තානාපති කාර්යාලවල සේවය කරන පිරිස්. අපි දකිනවා ගොඩක් වෙලාට මේ සුපිරි වෙළඳසැල් වල වුන් ඉන්නවා. හැබැයි සතොස කියන මේ ආයතන ජාලය තුළ අපි ටිකක් අඩුවෙන් දකින්නේ. එතකොට මේ ක්‍රවුඩ් එක ගෙන්වා ගන්න යම් ආකාරයක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරොත් හොඳ නැද්ද? අනිවාර්යෙන්ම හොඳයි අනිවාර්යෙන්ම අපි දැනටත් දැන් ඔබතුමාගේ ප්‍රශ්නෙට මම 100%ක්ම ඇග්‍රී වෙන්නේ නැහැ. මොකද ඔබතුමා ගියොත් එමේ කඩුව ප්‍රදේශයට බණ්ඩාරවල ගියොත් එමේ මැල්ල ප්‍රදේශයට ගියොත් එමේ අපේ ශාඛාවලට වැඩි වශයෙන් විදේශික සංචාරකයන් එනවා. උතනදී තියෙන ප්‍රශ්නේ තමයි අපේ අවුට්ලෙට් වල මේ විදේශ සංචාරකයන්ට ගන්න ඕන නිෂ්පාදන තියෙනවා කියන එක. දැන් ගත්තොත් එහෙම සාමාන්‍ය විදේශ සංචාරකයෙක් ආවොත් එහෙම ඌගොන් ගන්නේ ගොඩක් වෙලාවට බ්‍රෑන්ඩ් එකක් ගන්න. දැන් ෂැම්පූ එකක් ගත්තොත් එහෙම ෂැම්පූ එකක් ට්‍රෙස්මි වගේ සන්නානවල. ආනයනික භාණ්ඩ වලටම වැඩි ඉල්ලුමක් තියෙනවා. රෙඩ් බුල් එකක් එතකොට වතුර බෝතල් ගත්තොත් ඒ වගේ නිෂ්පාදනය. ඒකට මේවා ලංකාගස්තු තුළට දැන්ටත් අපි ලබා ගන්න කටයුතු කරලා තියෙනවා. දැන් අපේ භාණ්ඩ ලයිස්තුව ගත්තොත් එහෙම අපේ කලින් තිබ්බ භාණ්ඩ ලයිස්තුව සාමාන්‍ය 2500ක් 3000ක් වගේ දැන් අපි ඒක 4000ක් 5000ක් වගේ ප්‍රමාණයකට භාණ්ඩ ලයිස්තුව අපි ඉහළට නංවා තියෙනවා. ඒ වගේම තමයි ඔය නිෂ්පාදන ගත්තොත් එහෙම ඔය නිෂ්පාදන අපි සිලෙක්ටඩ් අවුට්ලට් වල. මොකද හැම අවුට්ලට් වලම ඕවා අලිව වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ විදේශීයන් රුචිකත්වයේ දක්වන චොක්ලට් වර්ග, එතකොට ඒ වගේම බීම වර්ග. එතකොට මේව ඒ අවුට්ලට් වල අපි අවේලබල් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි ඊළඟ තියෙන ප්‍රශ්නේ තමයි මේ අලිවි සැල් වල තියෙන යටිතල පහසුකම්ත් එක්ක සමහරලාට දැන් මේ දේවල් තියාගැනීමේ හැකියාව ටිකක් අඩුයි. දැන් උදාහරණයක් ගත්තොත් එමේ චොක්ලට් ගත්තොත් එමේ චොක්ලට් කොකෝවා පවුඩර් වලින් හදන චොක්ලට් විතරයි අපිට තියාගන්න පුළුවන්. අනිත් ඒවා රස්නෙත් එක්ක මේල්ට් වෙනවා. ඒක දැන් මාස් එකක්, එතකොට කැඩ්බරි චොක්ලට් එකක් වගේ දෙයක් අපි තියා ගැනීම ටිකක් අසීරුයි. ඉතින් ඒකින්ද මේවා අවුට්ලට් එන්සී කරලා ඊට පස්සේ අපි දැන් විශේෂයෙන්ම සංචාරකයන් ගැවිසෙන වැඩි වශයෙන් ඔය විදේශ සිසුන් ගැවිසෙන ස්ථානවල තියෙන අවුට්ලට් දැන් අපි රිපබ්ලිෂ්මන්ට් එක යටතේ අපි ඒවා නවීකරණය කරනවා. ඉතින් ඒත් එක්කම අපි මේ පුද්ගලයන් රුචිකත්වයක් දක්වන භාණ්ඩ අවේලබල් කරලා අපි යම් ප්‍රොමෝෂන්ස් උත් කරනවා මේ විදේශීය සංචාරකයන් ටාගට් කරලා. ඉතින් එහෙම කරලා අපි ඇත්තටම අපේ සේල් එක වැඩි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, ඉතින් මේ සාකච්ඡාවේදී අපිට තේරෙනවා ඉතාමත් හොඳින්ම ඉදිරි වසර කිහිපය තුළ අපේ රටේ ප්‍රධානම අලෙවි සන්නාමයක් බවට මේ ලංකා සතොස පත් කරන්නට හැකියාවක් ලැබෙවි කියලා. මෙතුමාලා ළඟ ඒ වැඩපිළිවෙල තියෙනවා. අපිත් එක්ක අද සාකච්ඡා කරේ ඉෂාන් ගොඩමාන්න මහත්මයා, අලෙවි අංශ ප්‍රධානී ලංකා සතොස. බෙහෙවින්ම ස්තුතියි අපත් සමගින් අද දවසේදී සම්බන්ධ වුණාට. ඉතින් අපි හිතවත් පාරිභෝගික ජනතාවටත් ආරාධනා කරනවා සතොසට යන්න. මේ පාරිභෝගික අත්දැකීම විඳින්න. ඒ බඩු භාණ්ඩවල මිල ගණන් අඩු වුණාම ඒ අත්දැකීමත් විඳ ගන්න. ඉතින් ඉදිරියේදී මේ සැලසුම් සහගත දේවල් එක්ක ප්‍රමුඛතම සන්නාමයක් බවට ලංකා සතොස පත් වෙලා ඔබට වඩාත් ගුණාත්මක සහ ඉතාමත් සහනදායී මිල ගණන් යටතේ බඩු භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව පවතීවි. එhmenan අපි මෙතුමාට සමුදෙන ගමන් කෙටි විරාමයක් ලබා ගන්නවා. විරමෙන් අනතුරුව නැවත වතාවක් සම්බන්ධ වෙමු.